Hi friends, අදත් මම අරගෙන ආවේ පොඩි ටිප්ස් වගේම කුකින් වීඩියෝ එකකුත් අරගෙන ආවා. ගෘහණියට මේක ගොඩාක්ම යූස්ෆුල් වෙන්න පුළුවන්. ඔයාලා කැමති නම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. අපි මුලින්ම බලමු ටිප්ස් ටික. මස් මාළු හැම වෙඩිපුර ගේන දවස් වලට අපි ඒවා තියන්නේ ෆ්‍රිජ් එකේ. ඒ කියන්නේ අපි තියන්නේ ෆ්‍රීසර් එකේ. ෆ්‍රීසර් එකේ ඉඳලා එළියට ගනකොට ඒවා ගල් වෙලා තමයි තියෙන්නේ. අපි කැමති වෙලාවට උයා ගන්න තමාරුයි. ඒකට විසඳුමක් විදිහට මම ගෙනාපු ටිප් එක බලමු. මම මේකට අරගෙන තියෙන්නේ හොට් බොක්ස් එකක්. හොට් බොක්ස් එකක් පාවිච්චි කරලා අපිට ගොඩක් වැඩ අරගන්න පුළුවන්. මම දැන් මේකට දාන්නේ උණු වතුර. උණු වතුර කෝපයක් විතර දාලා ඒකට උඩින් පීරිසියක් තියාගන්නවා. මම දැන් මේ පීරිස් උඩින් තියන්නේ මස් ටික. දැන් හොට් බොක්ස් එක මූඩියකින් වහලා විනාඩි 30ක් විතර තියන්න. ඊළඟට විනාඩි 30කින් පස්සේ මූඩිය අරලා බලන්න. මස් වල තියෙන කූල් ගතිය එහෙමම නැති වෙලා තියෙයි. ඉක්මනින්ම මස් ටික උයා ගන්නත් පුළුවන්. මේ ටිප් එක ඔයාලට යූස්ෆුල් වෙන්න පුළුවන්. ඔයාලත් කැමති නම් මේ විදිහටම try කරලා බලන්න. මම ඊළඟට ගෙනාපු ටිප් එක බලමු. පපඩම් එකේ ගොඩක් වෙලා යනකම් ක්‍රිස්පියට තියාගන්න පුළුවන් විදිහක් බලමු. ගොඩාක් අය කරන්නේ පපඩම් ටික shopping මල්ලක දාලා ගැට ගහලා තියෙන එක. හැබැයි ඒ ක්‍රමයට වඩා මේ ක්‍රමය ගොඩක්ම හොඳයි. ඒ කියන්නේ හොට් බොක්ස් එකකට දාලා තියෙන එක. මේ විදිහට දාගත්තට පස්සේ මූඩියකින් වහලා තියන්න. දවසක් උනත් ක්‍රිස්පියටම තියාගන්න පුළුවන්. මේ ටිප් එක ඔයාලට යූස්ෆුල් වෙන්න පුළුවන්. ඔයාලත් කැමති නම් try කරලා බලන්න. මම ඊළඟට ගෙනාපු ටිප් එක බලමු. අපි කඩල තම්බනවා නම් ගොඩක් වෙලා යනකම් ලිපේ තියන්න ඕනේ. ප්‍රෙෂර් කුකර් එකට දෙන්නත් ගොඩාක් වෙලා යනවා ඒක තම්බලා ඉවර කරන්න. ඒකට විසඳුමක් විදිහට මම අරගෙන ආවේ. පොල් තෙල් මේසෙන් දක විතර දාගන්න. කඩල විතරක් නෙවෙයි කඩල පරිප්පු, මුං ඇට, කෝපි ඒ වගේ ඇට වර්ගත් මේ වගේම තම්බ ගන්න පුළුවන් අපිට. පොල් තෙල් ටික දාලා හොඳට මිශ්‍ර කරගන්න. මෙතනදී තව ටිප් එකක් තියෙනවා. කුකර් එක පෙරෙන්නම මම කඩල දාගෙන තියෙන්නේ. ඔයාලට හිතෙන්න පුළුවන් මෙහෙම කඩල තම්බනකොට වතුර ගොඩක් වැක්කිරෙයි කියලා. හැබැයි එහෙම වෙන්නේ නැහැ. ඒකට විසඳුමක් විදිහට මම අරගෙන ආවේ මේ වගේ හෙන්දක්. හෙන්දක් මේ විදිහට දාලා බලන්න. ඊට පස්සේ මූඩිය වහලා කඩල ටික තම්බලා බලමු. මේකත් ගොඩක්ම සාර්ථක ක්‍රමයක්. ඊළඟට අපි තම්බගත්ත කඩල ටික බලමු. ඊට කලින් මම හෙන්ද අයින් කරගන්නවා. විනාඩි 30ක යන කලින් මේ කඩල ටික හොඳට තෙම්බුණා. ඔයාලත් කැමති නම් මේ ක්‍රමයට try කරලා බලන්න. සාර්ථක වෙන්න පුළුවන් ක්‍රමයක්. අපි ඊළඟ ටිප් එක බලමු. සමහර බෙහෙත් කාඩවල තියෙන අකුරු ගොඩක්ම පොඩි හින්දා එස්පෙනීම දුර්වල අයට ඒවා කියව ගන්න අමාරුයි. ඒකට විසඳුමක් විදිහට මම අරගෙන ආපු ටිප් එක බලමු. ෆෝන් එකේ තියෙන කැමරාවකින් ෆොටෝ එකක් අරගන්න. ඊට පස්සේ ඒවා මේ විදිහට ලොකු කරලා බලන්න. කිසිම අමාරුවක් නැතුව ලේසියෙන්ම බලා ගන්න පුළුවන්. කණ්ණාඩියක් ඕන වෙන්නේ නැහැ. ඔයාලට මේ ටිප් එකත් යූස්ෆුල් වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම try කරලා බලන්න. මම ඊළඟට ගෙනාපු ටිප් එක බලමු. මම දැන් මේ ස්ටීමර් එකට දාගන්නේ කාසියක්. ඉන්දියාපු තමයි තම්බන්න හදන්නේ. හැබැයි වටලප්පන් ඒ වගේම පුඩින් වගේ දේවල් හදන අයට මේක ගොඩාක්ම ප්‍රයෝජනවත් වෙනවා. ඒකට හේතුව තමයි ඒවා තම්බ ගන්න ගොඩක් වෙලා යනවා. ඒ කියන්නේ විනාඩි 45ක් එහෙම නැත්නම් පැයක් විතර යනවා. එහෙම ගොඩක් වෙලා යනකම් ලිපේ තියාගෙන ඉන්නකොට වතුර ටික හිඳලා යනකම් අපිට තේරෙන්නේ නැහැ. හැබැයි ඒකට විසඳුමක් විදිහට තමයි මේ ස්ටීමර් එකට කාසියක් දාගත්තේ. ස්ටීමර් එකේ වතුර තියෙනවා නම් කාසියක් දාගත්තට පස්සේ සද්ද එහි. හැබැයි කාසියේ සද්දේ අපිට එහෙුන් නැත්නම් අපිට හිතා ගන්න පුළුවන් ස්ටීමර් එකේ තියෙන වතුර හැමම හිඳලා කියලා. එහෙම වුණානම් ඔයාලට පුළුවන් ආයෙම ස්ටීමර් එකට වතුර දාලා ඔයාලගේ වැඩේ කරගන්න. ස්ටීමර් එකේ වතුර තියෙනකොට කාසිය දාගත්තට පස්සේ එන සද්දේ බලන්න. මේ ටිප් එක ඔයාලට යූස්ෆුල් වෙන්න පුළුවන්. කැමති නම් try කරලා බලන්න. මම ඊළඟට ගෙනාවේ කුකින් වීඩියෝ එකක්. ඒකට මම අරගෙන තියෙන උඳු ග්‍රෑම් 250ක් විතර. පැය 3ක් විතර හොඳට පොංගවලා අරන් තියෙන්නේ.
මම දැන් මේ ටික පෙරා ගන්නවා. ඊළඟට මේ ටික බ්ලෙන්ඩ් කර ගන්න ඕනේ. ඒකට මම අරගත්තේ පොඩි මික්සි ජාර් එක. පොඩි මික්සි ජාර් එක පාවිච්චි කරලා හොඳ ඔක්කොම ටික බ්ලෙන්ඩ් කර ගන්න අමාරුයි. ඒ හින්දා මම මේ ටික 3 පාරකට විතර බ්ලෙන්ඩ් කර ගන්නවා. වතුර චුට්ටක් විතර දාලම බ්ලෙන්ඩ් කර ගන්න. ගොඩක් වතුර දාගන්න එපා. හෙඳි 3ක් විතර දාලා බ්ලෙන්ඩ් කර ගන්න. කෑලි ඉතිරි වෙන්නේ නැතුව හොඳට බ්ලෙන්ඩ් කර ගන්න. මම දැන් මේ ටික භාජනයකට දාගන්නවා. ඊළඟට අන්තිමට බ්ලෙන්ඩ් කරන උඳුත් එක දාගන්නවා. චූටියට කපාගත්ත පොල් හෙඳි 2ක් විතර. පොල් අනිවාර්යෙන්ම එකතු කරගන්න. ඊළඟට මම දාගන්නේ බත් හෙඳි 2ක් විතර. බත් ගොඩක් දාගන්න එපා. හෙඳි 2ක් විතර දාගන්න. බත් දාලා හදනකොට අපි හදන උඳු වඩේ ගොඩක් සොෆ්ට් එකට හදා ගන්න පුළුවන්. දැන් වතුර ටිකක් දාලා මේ ටික බ්ලෙන්ඩ් කරගන්නවා. මේ ඔක්කොම ටික භාජනයට මාරු කරගන්න. දැන් මේ ටික හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. අපි දාගත්ත පොල් ඒ වගේම බත් ඒවා උඳුත් එක්ක හොඳට මිශ්‍ර වෙන්න ඕනේ. එතකන් හොඳට කලවම් කරගන්න. ඊළඟට මම එකතු කරන්නේ අමමිරිස් කරල් 2ක් විතර. චූටියට කපලා දාගන්න. ඊළඟට සාමාන්‍ය ප්‍රමාණයක ලුණු ගෙඩියක් චූටියට කපලා දාගන්න. දැන් කරපිංච ටිකකුත් දාගන්නවා. පොඩි ඉඟුරු කෑල්ලක් චූටියට කපලා දාගන්න. දැන් ලුණු කුඩු තෙහෙඳක් විතර දාගන්නවා. ඊළඟට ආපච්චෝල තෙහෙඳි කලක් විතර දාගන්න. ඊළඟට ගම්මිරිස් කුඩු තෙහෙඳි භාගයක් විතර දාගන්නවා. දැන් මේ ටික හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. වඩේ හදන්න කලින් වතුර කෝපයක් ළඟ තියාගන්න. මොකද කිව්වොත් අපි වඩේ හදන හැම පාරම අත තෙමා ගන්න ඕනේ. එහෙම නැත්නම් වඩේ ටික ෂේප් එකකට හදා ගන්න අමාරුයි අපිට. මීට වඩා පැහැදිලිව උඳු වඩේ හදන රෙසිපීස් මම අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයාලා කැමති නම් මේ වීඩියෝස් ටිකත් බලන්න පුළුවන්. මේ විදිහටම උඳු වඩේ ටික හදා ගන්න. මෙතනදී තවත් දෙයක් තමයි මේ මිශ්‍රණයේ තෙත ගතිය වැඩි නම් හාල් පිටි ටිකක් එකතු කරලා මිශ්‍රණය හරියටම හදා ගන්න. අපි දැන් වඩේ ටික හදාගමු. තෙල් ටික රත් කරලා ලෙපේ ගින්දර මීඩියම් ෆ්ලේම් එකේ තියන්න. තෙල් ටික රත් වුණාට පස්සේ වඩේ ටික දාගන්න. ලිපේ ගින්දර අඩු කරලා තියන්න එපා. එතකොට උඳු වඩේ තෙල් ටික උරා ගන්න පුළුවන්. ඒ වගේම ලිපේ ගින්දර වැඩි කරලා තියන්නත් එපා. එහෙම වුණොත් උඳු වඩේ ඇතුලේ තෙම්බෙන්නේ නැති වෙයි. දෙපැත්ත හරව මේ විදිහට බෙද ගන්න. මම දැන් මේ වඩේ ටික ලිපෙන් බා ගන්නවා. මේ විදිහටම ඔයාලත් හදලා බලන්න. ගොඩක් සොෆ්ට් එකට රසට තියෙයි. තේ වේලාවට ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. ඔයාලත් කැමති නම් හදලා බලන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඒ වගේම යාළුවෝ එක්කත් ෂෙයා කරන්න. මගේ channel එක subscribe කරලා support කරන්න. මගේ වීඩියෝස් බලන ඔයාලා හැමෝටම ගොඩාක්ම ස්තුතියි.